සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න පුරා පාරමිතා 7ක් තියෙනවා. ඒක ඊටාම වටිනවා. අදත් මේ පාරමිතා 7 සම්පූර්ණ කරන්න පුළුවන් නම් හරියටම මේ සක්‍ර සම්පත්තිය ලබන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් මොනවද මේ පාරමිතා 7? මේ සත්පුරුෂයෙක් බවට පත් වෙන්න දරලා තියෙන වීරියේ ස්වභාවය. ආන්ගේ පාරමිතාවල පළවෙනි එක සඳහන් කරනවා දිවි හිමියෙන් දෙමව්පියන්ට අප උපස්ථාන කළා. අදත් අපිත් අප උපස්ථාන කරන යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ ඒ ප්‍රමාණය ඉක්මවා ගියපු අපිට හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක්. මව වෙනුවෙන් කළ යුතු යම් ප්‍රමාණයක් තියෙනවාද ඒ ප්‍රමාණයේ කිසිම අඩුවක් නැතුව සියල්ලම සම්පූර්ණ කරනවා. පියා වෙනුවෙන් කළ යුතු යම් ප්‍රමාණයක් තියෙනවාද ඒ ප්‍රමාණයක් කිසිම අඩුවක් නැතුව සම්පූර්ණ කරනවා. ඒ තමන්ගේ යුතුයකම. දැන් අපිට ওই යුතුයකම අපි අතින් එහෙම කරන්නේ නැහැ. අපි සමහරලාට අම්මා වෙනුවෙන් කෙරෙන්න තියෙන යුතුයකමක් කරලා තාත්තා වෙනුවෙන් කරන්න තියෙන දේවල් අපිට තියෙන නොයෙක් කටයුතු තියෙනවා කියලා අපි සමහරලාට අම්මටම බාර කරනවා. මේ තාත්තගේ රෙදි ටික හොදලා දාන්න. අම්මේ තාත්තට කෑම ටික බෙදලා දෙන්න. තාත්තට වෙලාවට බෙහෙත් ටික පොවන්න මං ආපහු අහවල් ගමන යනවා. අපි අදින් එහෙම මග ඇරෙනවා. නමුත් එහෙම කරලා නැහැ. තමන්ගෙන් යම් ප්‍රමාණයක් තාත්තා වෙනුවෙන් සම්පූර්ණ වෙන්න තිබුණා නම් ඒක සම්පූර්ණම ඉෂ්ට කරගන්න. ඒක තව කාටවත් පැවරුවේ නැහැ. දිවි හිමියෙන් කියලා කිව්වේ ඒකයි. අම්මටයි තාත්තටයි උපස්ථාන කළා. දෙවෙනි කාරණාව තමන්ගේ කුලයේ වැඩිහිටියන්ටත් ඒ විදිහටම දැක්විය යුතු සත්කාර සංග්‍රහ දැක්වුවා. දක්වන්න තියෙන ගරු බුහුමනුත් අඩු නැතුව කුලයේ වැඩිහිටියන් වෙනුවෙන් දක්වන්න තිබිච්ච දේවල් දැක්වුවා. මේක තමයි දෙවෙනි පාරමිතාව. ඒක මුළු ජීවිත කාලෙම කළා. ඊළඟට තුන්වෙනි කාරණාවක් හැටියට සඳහන් කරනවා මුළු ජීවිත කාලේ කවදාවත්ම මෘදු වචන වලින් බැහැර වුණේ නැහැ කියලා. මෘදු වචනමයි කතා කළේ. කිසි කෙනෙකුගේ හිත පෑරෙන, කිසි කෙනෙකුගේ හිත රිදෙන වචනයක් මොනම ආකාරයකින්වත් එළියට ගියේ නැහැ කිසිම හේතුවක් නිසා. මෘදු වචනම භාවිතා කළා. එහෙම සඳහන් කරාම තමයි තේරෙන්නේ මොන තරම් අමාරු පාරමිතා ටිකක්ද මේ පූර්ණේ කරලා තියෙන්නේ කියලා. ඊළඟට සඳහන් කළා කවදාවත්ම කේලම් කිව්වේ නැහැ. දිවි හිමියෙන් කේලමක් කිව්වේ නැහැ. මෘදු වචන කතා කළා කවදාවත් කේලම් කිව්වේ නැහැ. මසුරු මල හැම වෙලාවෙම අත්හැරලා හිටියේ. ලෝභකම් තිබුණේ නැහැ. හැම වෙලාවෙම දන් දෙන්න බලාගෙනම හිටියා. දන් දෙන්න හොදගත්ත අතක් තිබුණා. දීම උදෙසාම පිරිසිදු කරගත්ත අතක් තිබුණා. එතකොට මේ දීම උදෙසාම යෙදුණා කියලා කියහම ඒ ගැන තවත් කරුණු 5ක් සඳහන් කරනවා ධර්මයේ. ඒ මොනවද? මුත්ත චාගෝ නිතරම දෙන්න සූදානම් වෙලා ඉන්නේ. කොයි වෙලාවෙද කොහාටද කොතෙන්ටද කොහොමද දෙන්නේ කියන කාරණාව මුත්ත චාගෝ. ඒ තරම් දානෙට ලැබ. දෙවෙනි කාරණාවක් තියෙනවා පයත පානි. ඒ දීම සඳහා පිරිසිදු අත් ඇතුව හිටියා. ටිකක් සංගවලා තියන්නේ මේ හොඳ මේක කියලා ඒක පැත්තකින් අරන් තියන්නේ. එහෙම දෙයක් තිබුණේ නෑ. හොඳම දේවල් තමයි මුලින්ම හැම වෙලාවෙම දෙන්න යොදාගත්ත, සෝදාගත්ත, පිරිසිදු කරගත් අතක් තිබුණා. පයත පානි. තුන්වෙනි කාරණාවක් තියෙනවා වොස්සග්ග රතු. Taman සතු දේ බෙදා දෙන්න පුදුම කැමැත්තක් තිබුණේ. Tamanට අයිති දේ බෙදලා දෙන්න පුදුම විදිහට කැමැති. සාමාන්‍ය කෙනෙකුගෙන් දකින්න අකමැති දෙයක්, දකින්න නොලැබෙන දෙයක්. අනුන්ගේ දේවල් බෙදලා දෙන්න ලොකු කැමැත්තක් තිබුණාට හුඟක් අය තමන්ගේ දේවල් බෙදන්න ඒ තරම් කැමති නැහැ. අනුන් දෙන්න ලෑස්ති වෙච්ච දේවල් ගෙනහිල්ලා ලොකුවට දුන්නාට තමන් දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. නමුත් එහෙම නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. තමන් සතු දේවල් බෙදලා දෙන්න මහ පුදුම කැමැත්තක් තිබුණා. ඊළඟට හතරවෙනි කාරණාවක් සඳහන් කරනවා යාච යෝගෝ ඇවිත් ඉල්ලන්න සුදුසු. ඕනෑම කෙනෙකුට ඒ ගෙදරට ගිහිල්ලා ඕනෑම දෙයක් ඉල්ලුවොත් ලැබෙනවමයි. යාච යෝගෝ. ඉස්සතින් නම් යන්න වෙන්නේ නැහැ. ඉල්ලපු කෙනාට ලැබෙනවා. පස්වෙනි කාරණාව දාන සංවිභාග රත්න. විවිධ දන් දෙන්න පුදුම කැමැත්තක් තිබුණා. එකම දානේ නෙමේ විවිධ වූ දේවල් දෙන්න පුදුමාකාර කැමැත්තක් තිබුණා. එහෙනම් එහෙම කාරණා 5ක් සඳහන් කරනවා මේ මසුරු මල නැතුව දන් දෙනවා කියන කාරණාව පැහැදිලි කරනකොට. එතකොට 6 වෙනි කාරණාව තමයි සත්‍ය වචනම කතා කරනවා. මොනම හේතුවක් නිසාවත් බොරුවක් කිව්වේ නැහැ. සත්‍ය වචනමයි කතා කරන්නේ.
අවසාන කාරණාව 7 වෙනි වෘත පදයේ තමයි මොනම හේතුවක් නිසාවත් කේන්ති ගත්තේ නැහැ. යම් හේතුවක් නිසා හිත ඇතුලේ කේන්තියක් ඉපදුනොත් ඒක වචන හැටියට එළියට පිට වෙන්න දුන්නෙත් නැහැ. මුහුණේ ඉරියව් වෙනස් වෙලා මෙයාට කේන්ති ගියා කියලා අර මිනිහයාට දැනගන්න තිබෙත් නැහැ. කොහොමවත් කේන්තිය එළියට දැම්මේ නැහැ, කේන්ති ගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් වෘතපද 7ක් සමාදන් වුණා සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙනවා. දිවි හිමියෙන් මව්පියන්ට සලකනවා, දිවි හිමියෙන් වැඩිහිටියන්ට සලකනවා. මෘදු වචනම කතා කළා, කේලම් කීවේ නැහැ, මසුරු මල දුරු කරලා හිටියා, සත්‍ය වචනම පාවිච්චි කළා, කේන්ති ගන්නේ නැතුව කටයුතු කළා. මේ වෘතපද 7 දිවි හිමියෙන් ආරක්ෂා කරලා තමයි සක්‍ර දේවේන්ද්‍ර බවට පත්